Samsung ෆෝන් එකක තියෙන මෙන්න මේ secure folder කියන එකෙන් මොකද්ද වෙන්නේ? අද අපි කතා කරමු ඒ ගැන. යාළුවෝ මම සාදරයෙන් පිළිගන්නවා අපිට අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝවේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ මේ Samsung ෆෝන් වල තියෙන secure folder option එකෙන් මොකක්ද වෙන්නේ සහ මේකෙන් මොකක්ද ඔයාලට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනය කියලා. ඉතින් ගොඩක් දෙනෙක් නොදන්න මෙන්න මේ ෆීචර් එක මොකක්ද කියලා අපි බලමු. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ images, videos මේ වගේ දේවල් ලොක් කරගන්න අවශ්‍යකමක් තියෙනවා නම් ඔයාලා කරන්නේ Play Store එකට ගිහිල්ලා app lock එකක් හරි එහෙම නැත්නම් folder lock එකක් හරි download කරලා ඔයාගේ ෆෝන් එකට install කරලා මෙන්න මේ app lock එකට ඔයාගේ images, videos වගේ දේවල් add කරලා මේක lock කරගන්න එක. ඉතින් අද ඉඳන් ඔයාලට මේ වගේ third party app ඔයාගේ ෆෝන් එකට install කරගෙන ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක struck වෙවි, slow වෙවි වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Samsung ෆෝන් එකේ තියෙන මේ secure folder කියන option එක පාවිච්චි කරන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ feature එක දැනට enable වෙලා නැත්නම් ඔයාලට තියෙනවා මෙන්න මේ notification bar එක open කරලා පස්සේ plus mark එකක්. ඔයා මෙන්න මේක click කරන්න. click කරලා පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් available buttons කියලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේකේ පොඩ්ඩක් බලන්න secure folder කියලා ඔප්ෂන් එකක් තියෙනවද කියලා. ඔයා මේ විදිහට මේ secure folder කියන එක ඔයාගේ මේ list එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වුණොත් මේක උඩ ඔයා ටච් කරගෙන ඉඳලා ඔයා මේ පල්ලෙහා තියෙන notification bar එකට දාගන්න ඕන. ඉතින් මම මේ වෙද්දිත් මේක දාගෙන තියෙන හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ මේ secure folder කියන ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මේක enable කරගන්න ඔයා මෙතන ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාට පස්සේ මේක enable වෙනවා. ඔයාලට නිල් පාටින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ theme එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ theme එක වෙනස් කරන්න කොහොමද කියලාත් මම ඉස්සරහට වීඩියෝ එකකදී කතා කරන්නම්. ඉතින් ඒ විදිහට ඔයා මේක වෙනස් කරලා තිබ්බොත් මේකේ පාට වෙනස් වෙනවා. ඉතින් ඔයාට ඔයාගේ ෆෝන් එක තිබිච්ච විදිහටම නැතුව ඔයාට වෙනසක් කරන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මේ theme එක වෙනස් කරගන්න. හරි ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එකේ secure folder එක මේ විදිහට enable කරගන්නවා. ඊට පස්සේ මම notification bar එක මේ විදිහට අයින් කරලා මම යනවා මගේ menu list එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අවසානටම වගේ ඇවිල්ලා තියෙයි ඔයාට. එහෙම නැත්නම් ඔයා බලන්න පොඩ්ඩක් ඔයාගේ menu එකේ secure folder කියලා app එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට app එක බලා ගන්න. ඉතින් මම මේ app එක open කරාට පස්සේ මට මගේ finger mark එක මේකට use කරන්න වෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට ඔයාගේ folder එකට දාන්න ඕන apps ප්‍රමාණය මෙතනට select කරලා දෙන්න මෙන්න මේ තියෙන plus mark එකෙන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම add කරගත්ත apps වගේක් තියෙනවා. ඉතින් මම යනවා මගේ gallery එකට. මේ විදිහට gallery එකට ගියාට පස්සේ මම මේ app එකට දාලා තියෙන images ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේකට add කරන්න අවශ්‍ය නම් videos ඔයාලට මෙතනමුත් videos add කරන්න පුළුවන්. ඉතින් කොහොමද මේකට images ඔයා add කරන්නේ? මම මේකෙන් back වෙනවා. back කළා ඊට පස්සේ මම යනවා මගේ gallery එකට. හරි. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ images තියෙනවා. ඉතින් මම මේ විදිහට image එකක් select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන අයිනෙන් තියෙන dots තුනක් ඔයා මෙතන click කරන්න. click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් move to secure folder කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මෙතන click කරොත් මේ image එක ඔයාගේ secure folder එකට move වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ image එක secure folder එකට move වෙලා අපිට මෙතනින් image එකක් තිබ්බද නැද්ද කියලා දැනගන්න බැරි වෙන්න මේක move වෙලා නැත්තම් delete වෙලා යනවා. ඊට පස්සේ අපි බලමු ගිහිල්ලා මේ secure folder එකේ මේ image එක තියෙනවද කියලා. ඉතින් මම මේ විදිහට මගේ secure folder එක open කරගන්නවා. ඊට පස්සේ මම gallery එකට යනවා. gallery එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් recent කියලා මෙන්න මේ image එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට ඔයාගේ secure folder එකට images, videos වගේ දේවල් add කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට app add කරගන්න. ඉතින් මම මේකෙන් back එකක් යනවා. ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට අවශ්‍ය කරන ඕනෑම app එකක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට Samsung Notes කියන එක add කරගෙන තියෙනවා. ඉතින් මම මේකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ app එකේ අපි කිසිම note එකක් මේකට secure කරලා නැහැ. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන්කම තියෙන්නේ app එකේ තියෙන note එකක්. ඒ කියන්නේ ඔයා ලියපු note එක තමයි මේකට secure කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ note එක එතනින් delete වෙලා මේ folder එකට move වෙනවා. ඉතින් එතනදී තමයි ඔයාලට folder lock එකට ඇවිල්ලා තමයි මේ note එක ඔයාලට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට ඔයාගේ app එකේ තියෙන ඕනෑම දෙයක් මේ secure folder එකට add කරගන්න. ඉතින් ඔයා ගොඩක් පාවිච්චි කරන්නේ videos සහ images ඔයාගේ phone එකකින් අයින් කරලා secure විදිහට නැත්නම් app lock එකකට නැත්නම් image videos lock එකකට දාලා තියාගන්න නම්
ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ ෆින්ගර් එකෙන් එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන පාස්වර්ඩ් එක හරහා මේකට ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට හදාගන්න ලේසිම ලේසි. ඔයා මේ ඇප් එක ඕපන් කරනකොටම ඒ කියන්නේ ඔයා මේ secure folder කියන ෆීචර් එක notification panel එකෙන් ඔයා enable කරාට පස්සේ මේකෙදි ඔයාගෙන් අහනවා pin number එකක්. මේ pin number එක ඔයා දෙන්න. pin number එක දුන්නාට පස්සේ ඔයාට මේ secure folder එක ඔයාගේ ෆෝන් එකට මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. නමුත් ඔයා ඔයාගේ ෆෝන් එක restart කරනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා ආපහු ඔන් කරනවා නම් මෙන්න මේ pin number එක ඔයා මේකට ලබා දෙන්න ඕන. ඉතින් ඒක ඔයාට notification එකක් විදිහට ෆෝන් එක ඔන් වුණාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔන් වුණාට පස්සේ ඔයා ඔයාගේ notification panel එක පල්ලෙහාට ඇදලා ඊට පස්සේ තියෙනවා secure folder කියලා notification එකක්. ඔයා මේක open කරන්න. open කරාට පස්සේ මේකෙදි ඉල්ලන ඔයාට කලින් ලබා දුන්න pin number එක. ඉතින් අංක 4ක pin number එකක් තමයි ඔයාට මේකට දෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයා මේ pin number එක ඔයා ෆෝන් එක restart කරනකොට හරි එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරද්දි හරි ඔයා මේකට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ folder එක ඇක්ටිව් මට්ටමේ තියාගන්න. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට third party app කිසිම දෙයක් නැතුව ඔයාගේ ෆෝන් එකේ තියෙන මේ ෆීචර් එක හරහා ඔයාගේ images සහ videos secure කරගන්න. ඉතින් මේ වගේ features ඔයාගේ ෆෝන් එකේ තියෙනවද කියලාවත් ඔයා දන්නේ නැතුව ඇති. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ interesting වීඩියෝ එකක් නැවතත් නැරඹීම සඳහා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වගේ interesting වීඩියෝ එකකින් නැවතත් ඔයාලාව හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.